හරි. මොකද දැන් අපේ පොඩි ලෙසන්ස් දෙකක් ඉතුරු තියෙනවානේ. හරි. මේවා කලින් කරපු ලෙසන්ස් තරම් ලොකු නැහැ. පොඩි කොටසක් තියෙන්නේ. මම ඒ ටික එක්සෑම් එකට එන ටික ඉක්මනට කියලා දෙන්න අද දවස් ඇතුළත. එකක් තමයි මේ ග්‍රැෆික්. දැන් අපි මේක අපි ගිය සතියේ කතා කළා ටිකක්. කමන්නේ. මම දැන් මේකේ අත්‍යවශ්‍යම ටික මම ඔයාලට කතා කරන්නම්. ඒ ටික දැනගත්තාම ඔයාලට එක්සෑම් එකට වාඩි වෙන්න ලියා ගන්න පුළුවන් ප්‍රමාණවත්. හරි. මේ ග්‍රැෆික් ඩිසයින් සම්බන්ධයෙන් පොඩි කන්සෙප්ට් දෙකක් තියෙනවා. මොනවද ඒ කන්සෙප්ට් දෙක? එකක් තමයි වෙක්ටර් ග්‍රැෆික්ස්. ඔයාලා ටියුට් එක ඕපන් කරගන්න ඔයාලා. ඉතින් යහස් ඔයාලට මම මේක WhatsApp කරලා තියෙනවා මේ ડોකියුමන්ට් එක. හරි? හම්බුනා. හරි. කම්පියුටර් වල ජෙනරේට් කරන ඩිජිටලි ජෙනරේට් කරන ඉමේජ් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි වෙක්ටර් ඉමේජස් අනිත් එක තමයි රාස්ටර් ග්‍රැෆික්ස් කියලා කියන්නේ. තේරෙනවද? වෙක්ටර් ග්‍රැෆික්ස් and රාස්ටර් ග්‍රැෆික්ස්. මොනවද වර්ග දෙක? right. ඔය දෙක අතර වෙනස තමයි හරි. ඔය දෙක අතර වෙනස තමයි පුතේ මේ වෙක්ටර් ග්‍රැෆික්ස් හැදෙන්නේ lines and curves වලින්. මොනවද හැදෙන්නේ? lines and curves වලින්. ඒක mathematically equation එකට අනුව තමයි ඒ graphics ටික නිර්මාණය වෙන්නේ. හරි. වෙක්ටර් ග්‍රැෆික් එකේ විශේෂත්වය තමයි පුංචිම image එකක් විශාල කෙරුවත් විශාල image එකක් කුඩා කෙරුවත් ඒකේ තියෙන quality වෙනස් වෙන්නේ නැහැ. ඒක උපරිම quality තියෙනවා. මොකද ඒක ජෙනරේට් වෙවි තමයි අපිට පෙන්වන්නේ. කලින් ජෙනරේට් වෙලා නෙමෙයි අපි බලන වෙලාවේ ඒ mathematical equation එක අනුව curves තියෙන ඕන තැන් dots තියෙන ඕන තැන් lines තියෙන ඕන තැන් ඔටෝමැටිකලි ඇඳි තමයි හැදෙන්නේ. තේරුණාද? ඒ නිසා ඒකේ quality එක වෙනස් වෙන්නේ නැහැ. පැහැදිලිද? raster image එහෙම නෙමෙයි. ඒවා හැදෙන්නේ pixel වලින්. pixel කියලා කියන්නේ පුංචි කොටු වලට අපි කියනවා pixel කියලා. image එකක් ගත්තොත් ඒ image එක columns වලට සහ row වලට විදිහට බෙදුවොත් එහෙම. හරි? සිරස් හතර සහ සිරස් හතර ඉදි ගහලා බැලුවොත් ඒ එතකොට ඡේදනය වෙනවනේ නේද? columns and rows ඡේදනය වුණාම පොඩි කොටුවක් නේද හැදෙන්නේ? excel එක මතකද? බලන්න excel ආන් ඒ වගේ පොඩි කොටු වලින් තමයි image එක හැදෙන්නේ. ඉතින් ඒවට අපි කියනවා pixels කියලා. මොනවද කියන්නේ? pixel කියලා. ඉතින් අපි image එක හදන වෙලාවේ ඒ image එකේ define කරපු pixel rate එකක් තියෙනවා. ඒ හදපු ප්‍රමාණයට වඩා ලොකු කෙරුවත් කුඩා කෙරුවත් image එකේ quality අඩු වෙනවා. විශේෂයෙන් ඊට වඩා ලොකු කරපුවම image එක අනිවාර්යෙන් quality එක අඩු වෙනවා. කුඩා කරපුවම quality ටිකක් අර නියම විදියට නෙමෙයි ටිකක් වෙනස් වෙනවා. මේ තියෙන දැන් මේ raster image එක පොඩි පොඩි කඩතොළු තියෙනවා පොඩි පොඩි කොටු තියෙනවා පේනවද මේ දැක්කද මේ කොටුවක් තමයි pixel එකක් කියලා කියන්නේ. තේරුණාද? හරි. එතකොට මේකේ අපි කියවලා බලමු. Vector graphic made of line and curves defined by mathematical description called vectors. highlight කරගන්න. මොනවගෙන් හැදෙන්නේ lines and curves වලින්. ඒක mathematical description අනුව තමයි ඒක arrange කරන්නේ. Vector graphic are saved and printed in the PostScript language. මේක හදන්නේ PostScript language එක. ඒවා නිර්මාණය කරන language එක තමයි PostScript language එක. ඉතින් මේවා නිර්මාණය කරනවට භාවිතා කරන පුළුවන් software විදිහට ගත්තොත් මොනවද? Adobe Illustrator, Corel Draw වගේ software භාවිතා කරන්න පුළුවන්. Adobe Illustrator භාවිතා කරුවොත් ඒ software එකේ extension තමයි .eps කියලා කියන්නේ. Word එකේ docx වගේ. එහෙම නේද? PowerPoint එක මොකද්ද? pptx වගේ. හරි? Corel Draw වල නිර්මාණය කරුවොත් CDR කියන format එක. Illustrator වල EPSO.ai කියන format එකෙන් නිර්මාණය වෙනවලු file එක කියලා කියනවා. හරි? right. එතකොට අපි තවදුරටත් ඉදිරියට ගියොත් මේවා භාවිතා කරන්න පුළුවන් logo එකක් නිර්මාණය කරනවා වගේ වැඩවලට. තේරුණාද? වඩාත් හොඳයි logo නිර්මාණය කරනවා වගේ වැඩවලට. හරි?
එතකොට පැහැදිලිනේ හරි රාස්ටර් ඉමේජ් හැදෙන්නේ නම් මොන වගේද pixels වලින් a raster graphic made up of a grid of small square known as pixel වලින් තමයි හැදෙන්නේ photograph must be raster graphic in order to show shade of the colors වල shades ඒ කියන්නේ colors වල අඩු වැඩි කම් වලින් තමයි image එක හැදෙන්නේ දැන් මේ බලන්නකො මේක උනත් මේ රතු කිව්වට රතුම නෙමෙයි නේ තැන් වල shades තියෙන්නේ මේ දැක්කද ඒ කියන්නේ ඒකේ tone එක වෙනස් color එකේ මේ saturation එකක ඔය level එක අඩු වැඩි කරලා තමයි පිච් එක හැදලා තියෙන්නේ. අපි image එකක් ගත්තත් color dots තමයි තියෙන්නේ, color pixels තියෙන්නේ. ඒ වගේ අඩු වැඩි වශයෙන් තමයි color එක ඒ වගේ තියෙන්නේ. හරි. එතකොට තමයි මේ image එක හැදලා පෙන්නන්නේ. Right. Adobe Photoshop is recommended software to create and save high quality photo. .tiff file. tiff file හැවිද high quality raster graphic එක හදාගන්න හොඳ software එක මොකද්ද? Adobe Photoshop කියලා කියනවා. හරි. Raster images are resolution dependent. resolution dependent. ඒ කියන්නේ අර මං කිව්වේ හදනකොට තියෙන resolution එකෙන් තමයි original quality එක තියෙන්නේ. එතනින් හා අඩු වැඩි කරත් ඒක ලොකු කරත් කුඩා කරත් quality අඩු වෙනවා. resolution is measured in dot per inch. resolution කියන එක මනින්නේ DPI වලින්. DPI කියන්නේ dot per inch. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම image එකේ අඟලක් ගත්තොත් තේරෙනවද? image එකේ අඟලක් ගත්තොත් ඒ අඟලට තියෙන pixels ගන්නට අපි කියනවා dot per inch. pixel හැදෙන්නේ කොහොමද? columns and rows cross වෙලා. තේරෙනවද? පැහැදිලිද? columns and rows ඒකේ intersections තමයි pixels කියලා කියන්නේ. තේරුණා නේද? හරි. එතකොට dot per inch ගන්න වැඩි වෙන්න image එකේ quality එක වැඩි. dot per inch ගන්න අඩු වෙන්න image එකේ quality එක අඩුයි. හරි. also known as number of dot should be at DPI. To get good quality printed image, the number of dots should be at least 300 DPI. සාමාන්‍ය හොඳ print quality එකක් ගන්න නම් 300 DPI වත් image එක තියෙන්න ඕනේ. හැබැයි අපිට screen එකක බලන්න, website එකක බලන්න DPI එක 300ක් විතර වෙන්න ඕනේ. නෑ ඊට වඩා අඩු DPI වල මේවා ගන්න පුළුවන්. දැන් website එකට වගේ DPI 300 වගේ දාලා හදන්නේ නෑ අපි. ඇයි ඒ? එතකොට ඒක ඩවුන්ලෝඩ් වෙන්න ෂෙයා කරගන්න හුඟක් ලොකු ඉන්ටර්නෙට් එකේ බෑන්ඩ්විඩ්ත් එකක් ඕන නිසා. හරි. පැහැදිලි නේද? right. එතකොට ඔයාලට ඉගෙන ගන්න තියෙනවා color modes දෙකක්. color modes දෙකක්. color mode දෙක තමයි එකක් RGB අනික CMYK. හරි? මේ දෙක අතර වෙනස මම කියලා දෙන්නම්. RGB කියලා කියන්නේ monitors වල screens වල colors පෙන්වන්න භාවිතා කරන color model එක. CMYK කියලා කියන්නේ printing වලදී භාවිතා කරන color mode එක. තේරුණාද? මේකට අපි කියනවා මේ RGB එකට කියනවා අපි additive color mode කියලා highlight කරගන්න. additive color mode එකක් කියලා. අපි ඉක්මනට highlight කරගමු. මොකද පොඩි වෙලාවක් තියෙන මට මේ පාඩම් දෙකම කරන්න. CMYK එකට තියෙන්නේ subtractive color model එකක්. කියලා කියනවා. subtractive color model එක. දැන් බලන්න මට මෙන්න මේකට උත්තරයක් දෙන්න. මේ ස්ක්‍රීන් එක වහලා තියෙද්දි මේ ස්ක්‍රීන් එක දැන් අපි මේ ටීවී ස්ක්‍රීන් එක නැත්නම් ලැප්ටොප් ස්ක්‍රීන් එක දැන් ඔයාලා ඉස්සරහා තියෙන ස්ක්‍රීන් එක ඕෆ් කරලා තියෙද්දි මොන පාටද? කළු පාටයි. සුදු පාට නෙමෙයි කළු පාටයි. ඕකට කලර් ඇඩ් කරන්න මොකද වෙන්නේ? ස්ක්‍රීන් එක සුදු පාට වෙනවා. තේරුණාද? ඒ නිසා අපි එකට කියනවා additive color mode එකක් කියලා. colors ඇඩ් කරන්න වෙන්නේ සුදු පාට වෙන එක. මේ පාට තුනම ඇඩ් කරපුවම මොන පාටද? මේ පාට තුනම මේක දැන් බල්බ්ස් නේ තියෙන්නේ. මේ LED බල්බ් නේ තියෙන්නේ. මේ කලර් තුනම ලයිට් අප් වුණාම මොන පාටද? සුදු පාටයි. colors ඇඩ් කරන්න සුදු පාට වෙනවා. තේරුණාද? හරි. එතකොට RGB red green blue මේ තුනම ඇඩ් වුණොත් මේ බල්බ් තුනම එකපාර එක පික්සල් එක පික්සල් එකක මේ ස්ක්‍රීන් එකේ එක පික්සල් එක ඔය කලර්ස් තුනම තියෙනවා. තේරෙනවද? ඔය ඇහැට නොපෙන්න මේ ළඟට આવුත් පික්සල් පේනවා. ඉතාලම සියුම්ව. හරි? මේ බලපුවම මේ පික්සල් පේනවා. පේනවද? පික්සල් පේනවද? හරි. ළඟට આવොත් ස්ක්‍රීන් එක යාන්තර බලා ගන්න පුළුවන්. හුඟක් රෙසලූෂන් වැඩි නම් ඒත් පේන්නේ නැති තරම් හුඟක් ක්වොලිටි වගේ පේන්නේ නැහැ. හරි? right.
මම මෙතන කියන්න ගියේ එක පික්සල් එකක කලර්ස් තුනම ඇඩ් වුණොත් සුදු පාට වෙනවා, රතුයි කොළයි එකතු වුණොත් ඒක yellow වෙනවා, green and blue එකතු වුණොත් මොකද්ද මේ? මේ මොකද්ද? blue නෙමෙයි මේ. මේකට අපි කියනවා cyan කියලා. මොනවද කලර් එක? cyan. blue තමයි. ඒ කලර් එකට අපි කියන්නේ cyan කියලා. blue and red එකතු වුණොත් magenta. මේක purple නෙමෙයි, මේක මොකද්ද? magenta. green and red එකතු වුණොත් yellow. මේ එක කලර් එකක අඩු වැඩි variations ගන්න පුළුවන් 256ක්. තේරෙනවද? රතු කියන එක ඩිෆයින් කරන්න පුළුවන් 0 ඉඳන් 250 ඔයාලා HTML කරනවල මතකනේ. 0 ඉඳන් 255ට values වලින් මේවා කරන්න පුළුවන්. ඒතර කලර්ස් තුනෙම variations කීයක් තියෙනවද? 255 ගන්න තියෙනවා. ඒතකොට කලර් මික්ස් කරන්න පුළුවන් 255 වැඩි කිරීම 255 වැඩි කිරීම 255 මිලියන් 16 ගණන් මික්ස් කරන්න. තේරෙනවද? එතන මේ ස්ක්‍රීන් එකේ මිලියන් 16 ගණන් කලර්ස් තියෙනවා. ක්ලියර්ද? හරි. එහෙනම් මේක ඇඩිටිව් කලර් මෝඩ් එකක්. අනිත් පැත්තට ගත්තොත් CMYK printing වලදී මේ පොතක print කරනකොට printing වලදී කොලේ සුදු පාටයි පාට දාන්න කළු වෙනවා. තේරෙනවද? ඒ නිසා ඒක subtractive color model එක. එතන තියෙන්නේ පාට හතරක්. මෙතන පාට හතරක් තියෙනවා. පාට හතර මොනවද? cyan, yellow, magenta, black. black එක auto හැදෙනවා. හරිද? printing වලදී colors දැන් මේ printer වල පේන්නේ printing වලදී colors හතරක් අපි දානවා printer එකට. ඒ මොනවද? yellow, cyan, magenta, black. අපි පිළිවෙලට කිව්වොත් cyan, magenta, yellow, black. CMYK. CMYK. K එක කොහෙන්ද ගත්තේ? black එකෙන්. ඇයි B ගත්තේ නැත්තේ? කලින් color mode එකේ B ගත්තානේ. දූළු වලට. හරි. එතකොට ඒක තමයි මට කියන්න තියෙන්නේ. මේකෙදි බලන්න අනිත් කලර්ස් හැදෙන හැටි. cyan and magenta එකතු වෙලා blue හැදෙනවා. දැක්කද? cyan, magenta and yellow එකතු වෙලා red හැදෙනවා. yellow and cyan එකතු වෙලා green හැදෙනවා. black එක මේ තුනම එකතු වෙනවා black හැදෙනවා. හැබැයි අපි printers වලට black වෙනම දානවා. තුනම එකතු කරලා දාන්න හදන්නේ. ඇයි? printing වලදී එක අකුරක් print කරන්න තින්ත තුනක් හලනවද? එක තින්තක් හලනවද? තේරෙනවද? එක තින්තක් හලන එක cost effective නේ, economical නේ. නැත්තම් සමහර ඉස්සර ආව printers black කියලා එකක් දාන්නේ නෑ. තේරෙනවද? මේ පාට තුන විතරයි දාන්නේ. ඒතර black අකුරක් print කරන්න colors කීයක් උඩ print වෙනවද? 3ක්. cost එක අපරාධේ. තින්ත තුනම waste වෙනවා black print කරන්න. ඒ නිසා printers වල black කියලා වෙනම color එකක් අපි වෙනම add කරනවා. තේරුණාද? clear නේද? නැත්නම් black හදන්න පුළුවන්. හදනවා නම් කොහොමද හදන්නේ? මේ තුනම එකතු කරන්න තියෙනවා. තුනම එකතු කරපු තැන black තමයි. clearද? හරි. ඉතින් ওই ටික තමයි කතා කරන්න තියෙන්නේ. pixel කියන්නේ මොනවද? pixel කියන එක කියවුණානේ කීප වතාවක්. pixel කියලා කියන්නේ we have already defined pixel in our tutorial concept of pixel in which we define pixel as the smallest element of the image. image එකේ තියෙන කුඩාම element එක තමයි මූලාංගය තමයි මොකද්ද? pixel එකක් කියලා කියන්නේ. We also define that pixel can store value proportion to the light incentive at the particular location. pixel එකක් කියන්නේ පුතේ එතන මේ ස්ක්‍රීන් එකේ pixel තියෙනවනේ ඉතින් මේ image එකක් හැදෙන්නේ මේක light up වෙන එකයි වෙන්නේ කියලා කියන්නේ. තේරුණාද? ඒ අදාළ color එකෙන් light වෙනවා ඒක. red නම් red වලින් blue නම් blue වලින් blue උනත් blue එකේ variations තියෙනවනේ නේ 0.255 පාට. හරි. ඊළඟට දැන් මේ 10 dppi. හරි. මෙතන තියෙන ppi එකකකින් කොහමද ඒතර pixel අංගලකට තියෙන dot ගාන අඩුයි. ඒතර මේකේ image එක quality මදි. දැන් මේ රවුමක් ඇඳලා තියෙන රවුම හරියට පේන්නේ නැහැ නේද? pixel ගාන වැඩුණාම මොකද වෙන්නේ? රවුම ටිකක් හරි. රවුම හරියටම smooth වෙලා මේවා එන්න නම් තවත් pixel ගාන වැඩි වෙන්න ඕනේ. හරි. resolution එකක් කියන්නේ මොකද්ද? resolution එකක් කියලා කියන්නේ මේ screen එකක resolution එකට definitions ගොඩක් තියෙනවා. හරි. image එක resolution එක කියන්න පුළුවන්. screen එක resolution එක කියන්න පුළුවන්. මම දැන් මේ කතා කරන්නේ pixel resolution ගැන. හරි. මෙතන තියෙනවා ඔයාලගේ tute එක නිමාඩුව ගෙදර කියලා කියන්න. discuss pixel resolution. හරි. pixel resolution කියන්නේ මොකද්ද? In pixel resolution, the term resolution refers the total number of count of pixel in a digital image. Digital image එකක තියෙන total pixels ගන්න තමයි pixel resolution කියලා කියන්නේ. ඒ කියන්නේ මේක කියන image එක. හරි? මේ පැත්තට තියෙන columns ගානයි මේ පැත්තට තියෙන row ගානයි ගණන් කරලා ಗುಣ කරපුවම එන්නේ මොකද්ද?
රෙසලූෂන් එක. හිතන්නකො මේ පැත්තට තියෙනවයි කියලා 100ක්. හරි? කොලම් 100ක් තියෙනකො මේ පැත්තට 20ක් තියෙනවා කියන්නකො. 100 වැඩි කිරීම 20 කීයද? 2000යි. එතකොට මේ ඉමේජ් එකේ රෙසලූෂන් එක 2000යි. පැහැදිලිද? අන්න එහෙම තමයි ඉමේජ් එක පික්සල් රෙසලූෂන් එක ගණන් කරන්නේ. ඊට අමතරව තියෙනවා මේ ස්ක්‍රීන් එකක රෙසලූෂන් එක. ස්ක්‍රීන් එක රෙසලූෂන් එක. ස්ක්‍රීන් එක රෙසලූෂන් කියලා කියන්නේ මෙන්න මේ වගේ දැන් මේ එක මේ හරි මෙහෙම කියනකො. ස්ක්‍රීන් එක රෙසලූෂන් කියලා කියන්නේ මෙහෙම මම මේ ඉමේජ් එක පාවිච්චි කරනවාට කියලා දෙන්න. මේ පළල අතර තියෙන රෙසලූෂන් එකයි ඒ කියන්නේ ඔයාලට ස්ක්‍රීන් එක පේන්නේ නැහැ කිව්වොත් මේ මගේ ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නැද්ද? හරි. හරි. එතකොට මේ පළල අතර තියෙන පික්සල් ගානයි උස අතර තියෙන පික්සල් ගානයි ගුණ කරලා තමයි කියන්නේ. තේරුණාද? සාමාන්‍යයෙන් අපිට රෙසලූෂන් එකක් කියද්දි පටන් ගද්දි ඉස්සෙල්ලා width එක තමයි කියන්නේ. width එකට 720යි පික්සල්ස්, height එකට 480යි නම් තියෙන්නේ. මේ අපි එක කියන්නේ 720 වැඩි කිරීම 480 කියලා. මේ නිල දක්වන්නේ මේ. දැක්කද? ඉස්සෙල්ලා ලියන්නේ කොයි පැත්තද? පළල පැත්ත. ඊට පස්සේ ලියන්නේ උස පැත්ත. දැන් මේ බලන්න සාමාන්‍ය DVD එක පික්චර් ක්වොලිටිය තිබ්බේ පික්සල් 720යි 480. දැන් පික්සල් කියන්නේ මොනවද කියලා පැහැදිලිද? මේ පැත්තට තියෙන කොලම්ස් ගන්න. හරිද? 480 කියන්නේ උස අතර තියෙන රෝස් ගන්න. හරි? ওই දෙක ඡේදනය වුණාමනේ පික්සල් එකක් හැදෙන්නේ. 720යි p කියන ස්ටෑන්ඩඩ් එක. මේ 1280යි 720. 1080යි p පික්සල් කියන ස්ටෑන්ඩඩ් එක මේ රෙසලූෂන් එක මේ අල්ට්‍රා HD මම ඔයාලට YouTube එකකින් පෙන්නන්නම් ඔක. හරි? ක්වොලිටි වෙනස් වෙන හැටි. eight k තියෙනවා මේක. 4k 8k තියෙනවා. මේ බලන්න මේ 4k එකක්. උඩරම ක්වොලිටි තියෙන එකක් මේ. හරි? මම මේ ක්වොලිටි අඩු කරනම් 360p වලට මේ ඔන්න අඩු ක්වොලිටි. හරි? ස්මූත් නෑ මේවා. හරි? මේවා ඔන්න ඔහොමම තියලා ඔක වැඩි කරමුකෝ අපි මේ 4k වලට. ඔන්න 4k වලට දාපම බලන්න ක්වොලිටි. දැක්කද? ඩීටේල්ස් හොඳට පේනවා 4k එකේදී. ක්වොලිටි අඩු කරපුවාම එච්චර ඩීටේල් එකක් පේන්නේ නෑ. ඔය සතෙක් ඉන්නවා කිඹුලෙක් යනවා විතරක් පේනවා. හරි? දැක්කද? බොඳ වෙවි ඔය. ඔයාලට වෙනස පේනවද දන්නේ ඔය? කිඹුලව පේන්නේ නැහැ නේද හරියට? බලන්න මේක 8k වගේ දාන්න. ප්ලේ වෙන්න අමාරුයි. මොකද ලොකු ඩේටා ප්‍රමාණයක් යනවා. මොබයිල් ඩේටා කනෙක්ෂන් එක ප්ලේ කරුවොත් එහෙම දාපු පමාවට ඉවර වෙයි කනෙක්ෂන් එක. ෆයිබර් කනෙක්ෂන් එකක් වෙලත් මදි ඔය. දැක්කද? 8k ප්ලේ කරන්න අමාරුයි. ඒ තරම් ඩේටා ප්‍රමාණයක් යනවා ඒකට. 4k වගේ නම් පුළුවන්.
right. පැහැදිලිද පික්සල් කියන්නේ මොකක්ද කියලා? පික්සල්ස් වැඩි වෙන්න quality එක වැඩි වෙනවා. පික්සල්ස් අඩු වෙන quality එක අඩු වෙනවා. පික්සල් මැනලා දක්වන්නේ එතකොට මේ දැන් මේ image එක resolution එක ඇහුවොත් එහෙම resolution එක මනින්නේ pixels වලින් ලියලා දක්වන්නේ කොහොමද? මේ පැත්තේ තියෙන pixels ගානයි වැඩි කිරීම උස අතර තියෙන pixels ගාන. තේරුණාද? හරි. clear නේද? ආ. දැන් අපි screen එකක් ගත්තොත් අපේ screen වල තියෙනවා pixels මේ. දැන් මේ තියෙන්නේ ඒ දවස්වල DVD වල තිබ්බේ 720යි 480 720යි p 1080යි p වෙච්ච තමයි HD වෙන්නේ. HD කියන quality එන්නේ. තේරුණාද? මේ 3840යි 2000 sorry 2160යි 3840 2160 වෙච්ච තමයි 4K quality වෙන්නේ. තේරුණාද? එක එක qualities වල තියෙන pixels නිර්වචනය කරලා තියෙනවානේ. 4K වෙන නම් මෙච්චර ගාණක්වත් pixel තියෙනවා. මේක HD quality එක. මේ තියෙන්නේ 1080 කියන HD quality එක. මේකත් HD තමයි. නමුත් මේක තමයි ultra HD වෙන්නේ. හරි. 4K. right. එහෙනම් ඉතින් ඒ ටික හරි. ඔය ටික මතක තියාගන්න. ඊට පස්සේ මම දීලා තිනවා ඔයාලගේ ටියුට් එකේ මගේ ළඟ දැන් මෙතන නැහැ. Photoshop එකේ tools ටික දීලා තියෙනවා නේද? ඈ Photoshop software එක දැන් අපිට install කරන්න කිව්වොත් නම් පොඩ්ඩක් අමාරු වෙනවා. හරි? ම්ම් හරි. බලන්න හැමෝටම ගෙදර මේ දැන් Photoshop එදා ආපු කට්ටිය නම් චුට්ටක් කෙරුණානේ. අද මම වෙලාව තිබුණා Photoshop sticker යන්න. හරි? ඉන්න මම Photoshop tool ටික දාන්න. group එකට දාන්න නැත්නම් ඒක ප්‍රශ්නයක් වෙනවනේ ඔන්නට. මේ ආපු නැති අයට. අද හිත නැතු වෙනවා. ඊයසාර Photoshop tools ටිකක් මම ගෙවපු ඔයාලට. හරි. ඔයාලගේ පුතේ ඕපන් කරන්න නෙමෙයි ගන්නකො Photoshop tools ටික අතට. හරි ගත්තද? හරි. දැන් මට ප්‍රැක්ටිකල් විදියට දෙන්න විදිහක් වෙන්නේ නැහැ මොකද මම දවස් දෙක ප්ලෑන් කරගත්තේ මේ Photoshop වලටයි C+ වලටයි. දැන් අර මට දැන් මේ කට්ටිය ආවේ නෑ නේද? පොඩි රීකැප් එකක් කරන්න වෙලා තියෙනනේ Photoshop වල. හරි. ප්‍රැක්ටිකල් දෙන්න විදිහක් නැහැ. මම කියලා දෙන්නම් tools කීපයක් කියලා දෙන්න. හරි. right. මේ තියෙන Photoshop software එක. හරි. ඔයාලට ඕන නම් ඇවිල්ලා වෙලාවක Photoshop පුරුදු වෙන්න. හරි. ඒක ප්‍රශ්නයක් නෑ. හරි. මම මේකට ඕපන් කරගන්නවා ඉමේජ් එකක්. මේකේ ඔයාලට අවශ්‍ය වෙන tools කීපයක් පාවිච්චි කරන්න ඉගෙන ගැනීම පමණයි මේකේ අවශ්‍ය වෙන්නේ විභාගෙට. හරි. exam purpose ඈ.
හරි. මම පොඩි ඉමේජ් එකක් මේකට drag and drop කරගන්නවා. මම ළඟ ඒක හරියන්නේ. හරි. මම ගත්ත වෙන ඉමේජ් එකක්. ඔන්න මම ඒක drag and drop කරගත්තා Photoshop එකට. හරි. right. මේ තියෙන ඉමේජ් එක ඔන්න ලොකු කරනකොට මොකද වෙන්නේ? පික්සල් පේනවා දැක්කද? ඔන්න පික්සල්ස්. ඒ ඉමේජ් එක රෙසොලූෂන් මදි නිසා මම ඒකත් ක්ලෝස් කරලා වෙන එකක් ගන්න යනවා. දැක්කද මේ ඉමේජ් එක රෙසොලූෂන් මදි කිව්ව හේතුව. හරි. ඔන්න මම වෙන එකක් drag and drop කරගත්තා. ඒක ටිකක් රෙසොලූෂන් තියෙනවා. ඒකත් zoom කරන්න පුළුවන්. ඒක ඕක zoom කරුවත් අන්තිමට පික්සල් වලින් තමයි නතර වෙන්නේ. දැක්කද? හරි. control එක press කරගෙන plus mark එක කරනකොට zoom වෙනවා. හරි. දැක්කද? minus mark එකෙන් control එකත් එක්ක zoom out වෙනවා. right. මේකේ මම tools කීපයක් කියලා දෙන්නම්. මෙතන මේ තියෙන tool එකට අපි කියනවා මේ තියෙන marquee tool එක කියලා කියනවා මේකට. මේ sorry මේක selection tool එක. හරි. මේ තියෙන marquee tool එක. මේ තියෙන selection tool එක නැත්නම් move tool එක. මේ image එක එහා මෙහා move කරන්න ඕන නම් image එක නෙමෙයි selection එකක්. ඉස්සෙල්ලා මම marquee tool එකට එන්නම්. මේ තියෙන marquee tool එක මේක press කරලා hold කරගත්තාම ඒකේ තියෙන options ටික එනවා. ඒවා තමයි මේ වාගේ tut එකේ side එකෙන් දක්වලා තියෙන්නේ. දැක්කද? හරි. ඉතින් ඔයාලට මෙන්න මෙහෙම selection එකක් කරන්න පුළුවන්. මෙන්න කොටු විදිහට selection එකක් කරන්න ඕන නම් මම rectangle marquee tool එක භාවිතා කරලා ඔන්නෝ select කරගන්න පුළුවන්. හරි. ඒ select කරපු එක ඔයාලට ඕන තැනකට අරන් යන්නත් පුළුවන් මේ. ඒ tool එකේම ඉඳගෙන. හරි. පැහැදිලිද? ඔයාලට ඕන නම් මේක move කරන්න. move tool එකට ගියාම මේක මෙතනින් move කරන්න පුළුවන්. දැක්කද? select කරපු කොටස move කරන්න පුළුවන්. හරි. ඔන්න මම undo කළා. ඔයාලට මෙතන elliptical marquee tool එක ගත්තොත් මේක ellipse එකක් විදිහට select කරගන්න පුළුවන්. ඒකත් selection එක එහාට මෙහාට ගෙනියන්න පුළුවන් ඒ tool එකේම ඉඳගෙන. ඔයා මෙතනින් move tool එකට මාරු වුණොත් ඒ select කරපු කොටස තව තැනකට අරන් යන්න පුළුවන්. මම undo කරුවා control z ගහලා අතෙන්ද වෙන්න. හරි? ඔයාට ඕන නම් මේක copy කරලා control c copy control v paste. ඔන්න අලුත් එකක් paste වුණා. දැක්කද මෙතන තව layer එකක් add වුණා මේ. කලින් තිබේ මේ layer එක තවත් layer එකක් add වුණාට copy කරපු එකට. මේ layer එක නෙමේ ඈ නෑ screen එකක් share කරලා තියෙනවා. screen එක පුතේ share වෙලා තියෙන දැනට. හරි නේද? පේනව නේද? පාර මොකද්ද මගේ පේන screen එක? ඈ ඒක නෙමෙයි share වෙන්න ඕන ඉන්න. Photoshop එකේ share වෙලා තියෙනව නේද? හරි. හරි. එතකොට copy කරපුවම අලුත් layer එකක් add වුණා දැක්කද? අපිට මේ layer එක select කරලා පාට එක අරන් යන්න පුළුවන් තව තැනකට මේ. දැක්කද? move කරගන්න පුළුවන් move tool එකේ.
හරි. එතකොට දැන් ඔයාලා දැන් ටූල් දෙකක් දන්නවා. එකක් තමයි මාකි ටූල් එක සිලෙක්ෂන් කරන්න භාවිතා කරනවා. මූව් ටූල් එක මූව් කරන්න භාවිතා කරනවා. තේරුණාද? හරි නේද? හරි. එතන මේ ලේයර් එක ඔයාලට ඕන නම් ඩිලීට් කරලා දාන්න පුළුවන් මෙතනින්. මේ ලේයර් එක සිලෙක්ට් කරලා අතනින් ඩිලීට් කරුවොත් ඒ අලුත් ගත්ත කොපිය ඩිලීට් වෙනවා. හරි? right. තව ඉතින් මොනවද මේකේ තියෙන ටූල්ස්? මේකේ තියෙනවා මෙතන අපි බලමු මොනවද තියෙන ඉරේසර් ටූල් එකක් තියෙනවා මේ ඔප්ෂන්ස් එන්නේ ක්ලික් කරලා හෝල්ඩ් කරගත්තාම ක්ලික් කරලා චුට්ටක් හෝල්ඩ් කරන් ඉන්න ක්ලික් එක. එතකොට එනවා ඔප්ෂන්ස්. ඉරේසර් ටූල් එකකින් ඉවාට ඉරේස් කරන්න පුළුවන් මේ. දැක්කද? කන්ට්‍රෝල් Z එක ගහුවොත් ඒක අයින් වෙයි. ඉරේස් වෙන්නේ කොළ පාටින්. ඇයි? මෙන්න මෙතන තියෙනවාට පාට දෙකක් පෙන්නනවද මේ? මට මේ ටූල් එක අයින් කරගන්න බෑ. හරි? යට තියෙන පාට තමයි ඉරේස් වෙන පාට. ඒක මම සුදු පාටට දාගත්තොත් සුදු පාටට ඉරේස් වෙයි. තේරුණාද? ඒක මම වෙන පාටකට දාගත්තොත් ඒ අදාළ පාටින් ඉරේස් වෙනවා. දැක්කද? ක්ලියර්? එහෙනම් ඉරේස් ටූල් එක ඈ. ඊට පස්සේ මේ උඩ ටූල් එක foreground color එක. ඒ කියන්නේ අපි මොනවා හරි දෙයක් ටයිප් කරුවොත් text tool එක මම ගන්නවා ඔන්න. මෙතන තියෙනවා text. මෙතන මම පුළුවන් ටයිප් කරන්න font size එක 56 තියෙන්නේ. 14 විතර අඩු කරන්නම්. ශ්‍රී ලංකා. හරි. ඊට පස්සේ මට මේ move tool එකෙන් පුළුවන් ඕන තැනකට අරන් යන්න. දැක්කද? ශ්‍රී ලංකා. hello good morning ICT නේද? එතකොට මේ මෙතන foreground color එකනේ දැන් මට මේ text tool එකට ආයෙ ගිහිල්ලා මේක සිලෙක්ට් කරන්න පුළුවන් මේ සිලෙක්ට් කරලා අපිට foreground color එක change කරගන්න පුළුවන් මේ දැක්කද පැහැදිලි හරි එතකොට text tool එක දන්නවා ඔයාලා move tool එක දන්නවා mark tool එක දන්නවා තව මොකක්ද දන්නේ eraser tool එක දැන් දන්නවා හරි තව මොනවද අපිට සරලව කරන්න පුළුවන් tools මොකද මේකේ tools කීපයක් අහන්නේ මෙතන තියෙනවා rectangle tool කියලා මේ ඒක hold කරලා අල්ලන් හිටියොත් තව shapes ටිකක් මෙතන තියෙනවා. rectangle tool එකෙන් අපිට rectangle එකක් අඳින්න පුළුවන් මේ. දැක්කද? හරි. දෙකක් අඳිනවා මගේ අතින්. ඒ අඳින හැම එකකම layer එකක් open වෙනවා මේ. මට delete කරන්න ඕන නම් ඒ layer එක තමයි delete කරන්නේ මේ. ඔයා අරන් තිබ්බ color එකට තමයි කැඳෙන්නේ. හරි. ආයෙ මම rectangle එකක් අඳින්නම්. ඔයාට ඊට වඩා වෙනස් shape එකක් ඕන නම් මේක අල්ලන් hold කරලා ඉන්න. round ended rectangle එකක් ඕන නම් ellipse tool එකෙන් ellipse එකක් line එකක් ඕන line එකක් ඇඳ ගන්න පුළුවන්. පැහැදිලිද? right. එතකොට මෙතන තියෙන tools මොනවද මේ? ඔයාලට මේ tube එකේ දාලා තියෙනවනේ. ඒ ටික පොඩ්ඩක් බලා ගන්න. එතකොට ඒ වගේ මොනවද කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ තව සරලව කියලා දෙන්න පුළුවන් tool එකක් දෙකක් මොනවද තියෙන්නේ කියලා මම බලන්නම් මෙතන. මෙතන තියෙනවා clone stamp tool කියලා. මොකක්ද තියෙන්නේ? clone stamp tool. මම ඒකෙන් ගන්නවා clone stamp tool එක. pattern එකක් වෙනම තියෙනවා clone stamp tool එකේ මම ගන්නෙ. මේක අරගෙන ගත්තාම මේක නිකන් මේ stop mark එක prohibited mark එකක් ඇවිල්ලා තියෙනවා. හරි. ඒක කොහොම ක්ලික් කරුවාට බෑ. මේක ක්ලික් කරන්න ඕනේ keyboard එකේ ALT key එකත් press කරගෙන. තේරුණාද? හොඳට බලන්න. ඔන්න මම කරන දේ keyboard එකේ ALT key එකත් press කරගෙන මම තැනක් මාක් කරනවා. මම ඔන්න මෙන්න මෙතන මාක් කරනවා ක්ලික් කරලා.
තේරුණාද? right. දැන් ඒක මාක් කරලා ඉවරයි දැන්. ඊට පස්සේ මම මොකද කරන්නේ? sorry. could not clone this name because the source is layer. මම මේ background layer එක select කරගෙන ඉන්න ඕනේ. layer එක වෙනස් වුණා. මෙන්න මෙහි layer එකක් ගියේ. ඒ layer එකේ මේ හරිය මොනවත් නැහැ. තේරුණාද? මේ rectangle එක වගේ මෙහි නැහැ. මම background layer එක ගන්න. මෙතන මම select කරන්න ඕන. හරි. select කරගත්තෙන් select කරගත්ත විදිය පැහැදිලිද? කොහොමද select කරගත්තේ? alt එක press කරගෙන click කළා තැන. මොන layer එකේද? මේ background layer එකේ. දැන් මම මොකද කරන්නේ? මම මේක right click කරලා මට මේකේ මේ size එක හදා ගන්න පුළුවන් මේ. දැක්කද? මේ tool එකේ size එක හදාගත්තා ඒක. දැක්කද? right click කරලා මම ඒක කරගත්තේ. හරි. ඊට පස්සේ මට පුළුවන් කොහොම මේක brush කරනකොට දැක්කද? අතන තියෙන එක මෙතන මොකද වෙන්නේ? clone වෙනවා මේ. දැක්කද? පැහැදිලිද? clone tool එක. clone වෙන්න ඕන තැන ගත්තා. ඔන්න මම මෙතන click කරගත්තා ඒ ටික තියලා. දැන් මොකද වෙන්නේ? ඒ අහස මෙහාට clone වෙනවා. දැක්කද? පැහැදිලි නේද? හා. මේ සීගිරිය මෙතෙන්ට ගන්න ඕන නම් ඒකම කොපියක් ගන්න ක්ලෝන් එකක් ගහ ගන්න. හරි එතකොට ක්ලෝන් ටූල් එකෙන් අපිට එක තැනක තියෙන දේක් තව තැනකට ක්ලෝන් කරගන්න පුළුවන්, කොපි කරගන්න පුළුවන්. හරි. ඉතින් ඔය ටූල්ස් ටික දැනට ඇති. හරි. මෙතන තියෙනවා crop tool එක මේ. මෙතන තියෙනවා crop tool එක. crop tool එකකින් අපිට පුළුවන් image එක අපිට ඕන විදිහට crop කරගන්න. ඔහොම තියලා කරන්නයි තියෙන්නේ. හරි. කපලා දාගන්න. crop tool එක. තව මෙතන තියෙනවා මේ magic quick selection tool කියලා තියෙන එක. හරි. ඔහොම select කරපුවම එයා detect කරගන්නවා මොනවද අපිට මේ select කරලා දෙන්න ඕනේ කියලා. දැක්කද මේ? ඒක අපිට මේ කරන්නේ Photoshop එකකින් කරන්නේ. එයා අඳුර ගන්නවා මේ ෆොටෝ එකේ කොයි හරියද මේ select වෙන්න ඕනේ කියලා. කරලා අපිට ඕන එක ටික delete කරලා දාන්න පුළුවන්. හරි මොනවද දෙයක් කරගන්න පුළුවන්. දැක්කද? සීගිරිය ගලවිලා ගියා දැක්කද? ඒ මොන tool එකෙන්ද? මම ගත්තේ quick selection tool එක. ඒ අර magic wand tool එකත් ඒ වගේම එයා line සරහවම select කරගන්නවා. පැහැදිලිද? හරි මේ දෙකම selection තමයි. ඒ කියන්නේ මේකෙන් වෙන දේම තමයි මේක ඉතින් circle නම් circle, oval නම් oval, rectangle නම් rectangle විදියටනේ. මෙයා ටික intelligent විදියට magic විදියට select කරගන්නවා. හරි? තේරුණාද? ඔන්න ඉතින් ඔය tools ටික තමයි ඉතින් ඔයාලෙන් අහන්නේ. ඉතින් බලන්න මේ Photoshop වගේ දෙයක් ෆොටෝ edit කරගන්න හරි පහසුයි නේද පාවිච්චි කරන එක. නිකන් Word එකේ අර මේ වගේ දේවල් කරන්න බෑනේ. හරි? ඔයාලෙන් ඇහුවොත් ඇයි මේ Photoshop වගේ tool එකක් Photoshop පාවිච්චි කරන්න පුළුවන් Corel Draw පාවිච්චි කරන්න පුළුවන් අපි දැන් ඉගෙන ගත්තානේ raster graphics වලට වඩාත් හොඳ මොනවද Photoshop vector graphics වලට හොඳ Corel Draw එහෙම නැත්නම් Illustrator වගේ දේවල් හරි ඉතින් මේ tool එක පාවිච්චි කරේ වාසි වගේ ඇහුවොත් ලියන්න පුළුවන් වෙන්න ඕනේ ඔයාලට පැහැදිලි නේද හරි right මම පොඩි වෙලාවකට stop කරනවා